හායි යාළුවනේ හේෂිකුක් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මගේ වීඩියෝ එකෙන් ගෙනාවේ රසමරස අල බැදුමක් හදන විදිහ. අපි දැන් බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම අල ටික ග්‍රේට් කරලා මේ විදිහට පොඩියට ඔයාලා කපා ගන්න. ඉතින් යාළුවනේ මම මෙතනදී අල ගෙඩි 3යි ගත්තේ. ඔයාලා වැඩියෙන් හදනවා නම් ඊට වඩා වැඩියෙන් ගන්න. මේ තියෙන්නේ මම පොඩියට කපාගත්තු අල ටික. මේ ටික ඊට පස්සේ ඔයාලා හොඳට තඹ ගන්න. ඊට පස්සේ ඔයාලා ලුණු ගෙඩියකුත් තීනියට කපා ගන්න. ලුණු එක ගෙඩියක් තිබ්බහම හොඳටම ඇති. ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න මේ තියෙන්නේ මම කපාගත්තු ලුණු ටිකයි, තඹගත්තු අල ටිකයි. අපිට මේ අල බැදුම හදාගන්න ගම්බිරිස් කුඩු, ලුණු කුඩු, කෑලි මිරිස් චුට්ටක් සහ කහ කුඩු ටිකක් ඕන වෙනවා. ඔයාලා අල බැදුම සැරට කන්න කැමති නම් මිරිස් කුඩු චුට්ටකුත් දාගන්න. දැන් අපි කරන්න ඕනේ තාච්චියට තෙල් ටිකක් දාලා තෙල් රත් වුණාට පස්සේ අල ටික ටික දාලා හොඳට බැද ගන්න ඕනේ විනාඩි 10ක් විතර. දැන් මේ මගේ අල ටික බෙදිලා ඉවරයි. විනාඩි 10ක් විතර තමයි මම බැදගත්තේ. අල ටික මේ විදිහට හොඳට ක්‍රිස්පි ගතියට බැදගත්තාම තමයි අපේ අල බැදුම ගොඩක් රස වෙන්නේ. අපි දැන් අල බැදුම හදාගන්න යන්නේ. තෙල් ටිකක් දාලා තෙල් රත් වුණාට පස්සේ ලුණු ටික එකතු කරගන්න ඕනේ. ලුණු ටික රන්වන් පැහැවෙනකම් බැදගන්නේ නැහැ මේ අල බැදුම හදනකොට. අපි දැන් කෑලි මිරිස්, ගම්බිරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු ටික දාගමු. ඒ ටික දාගත්තට පස්සේ ඕගොල්ලෝ මේ විදිහට ටිකක් කලවම් කරන්න. දැන් අපි තම්බලා බැදගත්තු අල ටික මේකට එකතු කරමු. ඔයාලා අල ටික මේකට එකතු කරගත්තට පස්සේ අල පොඩි නොවන විදිහට කලවම් කරන්න. මම අල බැදුමට ආයෙමත් උඩින් කෑලි මිරිස් ටිකක් දාගත්තා. ඔන්න දැන් අපේ අල බැදුම අපි හදාගෙන ඉවරයි. ඔයාලත් මේ විදිහට හදලා බලන්න යාළුවනේ. ඇත්තටම මේක මාරම රසයි. අපිට අඩු කාලයකින් මේ අල බැදුම හදාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මගේ මේ වීඩියෝ එක ඔයාලා බැලුවට ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දායන්න. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්. ආයෙමත් රසම රස රෙසිපි එකකින් හමු වෙමු.